ආයුබෝවන් මිස් වර්ල්ඩ් දිනන්න ඕන නම් මේ විදිහට කරන්න වෙනවා. හදිසියෙම ලයිව් ඇවිත් අනුදි හැමෝගෙම කරපු ඉල්ලීම. මිස් වර්ල්ඩ් 2025 කියන්නේ මේ දවස්වල හරියට පුවත්මවන තැනක්නේ. මොකද හැමෝටම ඕනේ රූ රාජ්‍යයන් අතරින් Tamanගේ රට නියෝජනය කරන රාජ්‍යණියට කිරුළ හිමි වෙනවා බලන්නයි. කොහොම හරි මේ මාසේ 31 වෙනිදා මිස් වර්ල්ඩ් තරඟාවලියේ අවසාන තරඟය පැවැත්වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ වෙනුවෙන් අපේ ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර කියන්නේ මේ වෙනකොට ලංකාවේ අපි හැමෝගෙම බලාපොරොත්තුව. එහෙම වෙලාවක අපේ අනුදි ලයිව් ඇවිල්ලා ඔන්න අපේ රටේ හැමෝගෙන්ම මල්ටිමීඩියා චැලෙන්ජ් එක වින් කරන්න සහ අපේ රට ඉදිරියට ගෙනියන්න පොඩි උදව්වක් ඉල්ලනවා. ඒ තමයි මිස් වර්ල්ඩ් ඇප් එකේ ලීඩර් බෝඩ් එකේ පිළිවෙල ගැන ලොකුවට හිතන්නේ නැතුව ඇයට උදව් කරන්න කියන එකයි. මොකද ලීඩර් බෝඩ් එකේ එක වුණා කියලා මල්ටිමීඩියා චැලෙන්ජ් එකේ ජයග්‍රාහකව වෙන්නේ නැහැලු. ඒකෙන් වැඩිපුරම බලන්නේ ඒ රටවලින් දක්වන සහයෝගය කොහොමද කියන එකලු. ඊට අමතරව තව තෙලඟනා ප්‍රොමෝට් කරන විදිහත් ගැනත් බලනවලු. ඒ වගේම Facebook, Insta එකේ කොහොමද අපි ඇයට උදව් කරන්න කියලාත් බලනවලු. ඒ නිසා ලීඩර් බෝඩ් එකේ එක නොවුනට අනුදිට මල්ටිමීඩියා චැලෙන්ජ් එකේ ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි හැමෝම ඇයට උදව් කළොත් කියලා තමයි ඇය නම් කියන්නේ. ඉතින් අනුදි ගැන කොහේ හරි පෝස්ට් එකක් දැක්කොත් ලයික් කමෙන්ට් කරලා ඒක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මොකද මේකෙන් දින්නොත් අනුදි টොප් 40 වලට නිතරගෙන්ම තේරිපත් වෙනවා. ඊට පස්සේ ඉතින් අවසන් මහා තරඟය තමයි. මෙන්න මේ ඉල්ලීම තමයි ඇය කළේ. ඉතින් අපේ රට දිනවන්න ගිය ඇයට මේ වෙලාවේ දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපේ රටෙන් දෙනවා කියලා අපි අපේ ක්‍රියාවෙන්ම ඇයට පෙන්වමු. මම කියන්නේ දැනට තව එක ෆාස්ට් ට්‍රැක් ඉවෙන්ට් එකක් ඉතුරු වෙලා තියෙනවා. මේක වින් කරොත් ශ්‍රී ලංකාවට යන්න පුළුවන් টොප් 40 අර වගේ ඔටෝමැටිකලි. ඒ කියන්නේ මට 30ක රෑ වෙනකන් ඒ ස්ටේජ් එකේ එතෙන්ට යනකන් ඉන්න ඕනේ නැහැ. මම টොප් 40 ඉන්නවද නැද්ද කියලා දැනගන්න. මම ඒක දිනනවා කියන්නේ මම ඔටෝමැටිකලි টොප් 40 යනවා. දැන් මම මේක කොහොමද කරන්න කියලා කියන්නේ තමයි ආවල්. දැන් මේ මල්ටිමීඩියා චැලෙන්ජ් එකේදී අපිට යූස් කරන්න තියෙනවා මිස් වර්ල්ඩ් ඇප් එක. සහ ඒත් එක්කම Facebook, Instagram මෙන්න මේ දේවලුත් බලපානවා. එතකොට අපි මුලින්ම කතා කරලෙමු ඇප් එක ගැන. දැන් ඇප් එකේ හැමෝටම තියෙන ප්‍රශ්න තමයි ෆලෝ කරන්න බෑ. එරර් එකක් එනවා, එහෙම නැත්නම් බ්ලොක් වෙනවා. මම ඒක ගැන මේ සංවිධානයත් එක්ක කතා කරාම දැනගන්න ලැබුණේ අර 10000කට ආවට පස්සේ එතනින් එහාට ලිමිට් එක ඉවරයි. එතනින් එහාට ෆලෝ කරන්න බෑ. මම හිතන්නේ ඇප් එකේ හදලා තියෙන විදිහ වෙන්නේ නැති කියලා මම හිතනවා. හැබැයි කලබල වෙන්න එපා. මොකද මට දැනගන්න මම කතා කරා සංවිධානයට මොකක්ද ඒකට කරන්න පුළුවන්. ඒකෙන් මට ප්‍රශ්නයක් වෙයිද? එතකොට එයාලා කිව්වේ ඇප් එකකින් බලලා නෙමෙයි විනව තෝරන්නේ. ඒ කියන්නේ ඇප් එකේ ලීඩර් බෝඩ් එකක් යනවනේ. මේකේ පළවෙනියා වුණා කියලා එයා මල්ටිමීඩියා විනර් බවට පත් වෙන්නේ නැහැ. මෙතනදී යාලා බලන්නේ අපි මොනවද තෙලඟනා ප්‍රොමෝට් කරන්න කරලා තියෙන්නේ. එතකොට අපේ රටේ මිනිස්සු කොහොමද මට සහයෝගය දක්වන්නේ? එතකොට මට රටේ මිනිස්සුන්ගෙන් තියෙන හොඳ සහයෝගයක්ද? ඒ කියන්නේ පොසිටිව් ඇටිටියුඩ් එකක් තියෙනවාද? එතකොට මම රටේ මිනිස්සු මේකට උනන්දු කරලා තියෙනවා. දැන් අවුරුදු ගාණක් අපේ පැජන් කන්ට්‍රි එකක් විදිහට අපි කිව්වට අපි පැජන්ස් වලට මිනිස්සු යවලා තිබුණාට අපිට ලොකු සහයෝගයක් කලින් ලැබිලා තිබුණේ නැහැ. හැබැයි අපිට ඒක දැන් දකින්න ලැබෙනවා. ඉතින් මම හරිම සතුටු වෙනවා ඒක ගැන. ඉතින් මම හරි කැමතියි මිස් වර්ල්ඩ් සංවිධානයටත් ඒක දකින්න ලැබෙන්න තියෙනවා නම් ඒක හරි ලොකු දෙයක් විශේෂයෙන්ම ලංකාව වගේ රටකින්. මොකද මට ඉන්ටර්නැෂනල් ෆෑන් පේජස් වලින් මැසේජස් එනවා. පළවෙනි වතාවට ඉතිහාසයේ පළවෙනි වතාවට මේ වගේ පුංචි රටකින් මිස් වර්ල්ඩ් එකේ මල්ටිමීඩියා චැලෙන්ජ් එකට ඔන්න මෙන්න ඉන්නවා කියන එක කවදාවත් එයාලා දැකලා නැති දෙයක් කියලා. ඉතින් මෙතනදී ඔයාලා බය වෙන්න එපා මිස් වර්ල්ඩ් ඇප් එකේ ලීඩර් බෝඩ් එකේ ප්‍රශ්න ගැන වැඩි හිතන්න එපා. හැබැයි එහෙම කියලා වැඩි අතාරින්නත් එපා. අපි පුළුවන් තරම් උත්සාහ කරමු. මට කියන්න තියෙන්නේ ෆලෝ කරන්න බැරි වුණත් මගේ කමෙන්ට්ස් වලට කියන්නේ පෝස්ට් එකට කමෙන්ට්ස් දාන්න, ලයික්ස් දාන්න, එන්ගේජ් වෙන්න පුළුවන් කමෙන්ට්ස් වලට ලයික් කරන්න. එතකොට ඔයාලට පුළුවන් මගේ මිස් වර්ල්ඩ් ඇප් එකේ තියෙන එදාන පෝස්ට් ෂෙයා කරන්න. එයාලට කමෙන්ට් කරන්න පුළුවන්. එතකොට ඉතින් ওই විදිහට කරගෙන ගියොත් මම හිතනවා අපිට යම් කිසි තැනකට එන්න පුළුවන් ඇප් එකේ කියලා. ඊට අමතරව Facebook, Instagram දෙකෙත් පුළුවන් තරම් ඔයාලා එන්ගේජ් වෙන්න සහ පොසිටිව් කමෙන්ට්ස් දෙන්න. ඒ කියන්නේ මම හිතන කලින් මේ ගැන කතා කරලා තියෙනවා. තෙලඟනා, ඉන්දියා කියන්නේ අපිට නුහුරු රටවල් නෙමෙයි. ඇත්තටම දැන්ටත් මම මෙහෙ ඉද්දි මට හිතෙනවා ගෙදර ඉන්නවා වගේ කියලා. ඉතින් මම හිතන්නේ මේ විදිහට පොසිටිවිටි එක ප්‍රොමෝට් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඉතින් මම හිතනවා මේ විදිහට ගියොත් ලංකාවට මල්ටිමීඩියා චැලෙන්ජ් එක දිනා ගන්න එක එච්චර අමාරු දෙයක් වෙන එකක් නැහැ. සහ මේක සිකුරාදා දවසින් ඉවර වෙනවා. එතකොට ෆිනාල් එකට කලින් දවසේ අපිට ජයග්‍රාහකයා කවුද කියන එකත් දැනගන්න ලැබෙනවා. ඉතින් මම හිතනවා ජයග්‍රාහකයා ශ්‍රී ලංකාව වෙයි කියලා. මම කලින් කිව්වා වගේ මේක අනුදි ගුණසේකර දිනවන්නවත් අනුදි ගුණසේකර මල්ටිමීඩියා චැලෙන්ජ් එකේ විනර් කරන්නවත් නෙමෙයි මට උනේ ලංකාව විනර් කරන්න. ඉතින් මම ඔයාලගේ සහයෝගය ඉදිරියට බලාපොරොත්තු වෙනවා මේ විදිහටම ලැබෙයි කියලා. බොහොම ස්තුතියි.